මේ ප්‍රශ්නේ අහලා තියෙනවා වෘත්තයක් මේ වෘත්ත චතුරස්‍රයක් දීලා තියෙන්නේ මේ වෘත්ත චතුරස්‍රයේ මෙන්න මේ ABC කියන කෝණයේ අගය කීයද කියලා හොයන්න කියලා දාලා තියෙනවා. එතකොට ABCD කියන ලක්ෂ හතර පිළිතන්නේ වෘත්තයේ පරිධිය මත. ඒ නිසා මේක වෘත්ත චතුරස්‍රයක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒත් මෙන්න මේ කියන ABCD වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණය හැම වෙලෙම මේ කෝණේ මේ දෙන්නේ සම්මුඛව. මේ දෙන්නගේ එකතුව හැමතිස්සෙම අංශක 180ක් වෙනවා. එතකොට ABC කෝණයයි ADC කෝණයයි ගත්තොත් මේ කෝණයයි දෙන්නගේ එකතුව සමාන වෙනවා අංශක 180ට. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. එතකොට ABC කෝණය දීලා තියෙන අංශක 80යි. නම් ADC හොයමු. ADC වෙලා තියෙනවා අංශක 100ක් කියලා. 180න් අඩු කරන්න අර දීලා තියෙන 80. එතකොට ADC වෙලාගේ අංශක 100ක් එනවා.